ධර්මානුශාසනාව ශ්‍රවණය කරන වාසනාවන්ත කාරුණික පින්වතුනි, සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ විමානවත්තුවේ චිත්‍රලතා කියන වර්ගය තුල එන චණ්ඩාලී කියන විමානවත්තු දේශනාව මුල් කරගෙනයි චණ්ඩාලී වන්දපාදානි ගෝතමස්ස යසස්සිනෝ තමේව අනුකම්පාය අට්ඨාසි ඉසි සුත්තමෝති. මොනවා හරි දෙයක පුහුණුව මත තමයි අපිට ඒ තුල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පුහුණුවක් නැති දෙයක් තුලින් අපිට ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒක හරියට පීනන්න බැරි මිනිස්සෙක්ව වතුරට දානවා වගේ. පීනන්න බැරි කෙනෙක්ව වතුරට දැම්මහම ගිලිලා මැරෙනවා මිසක ගොඩ එන්න ක්‍රමයක් එයා දන්නේ නැහැ. ඒ වගේ ඕනම දෙයකට පුහුණුව තියෙන්න ඕන. හිතේ පුහුණුව වගේම කයේ පුහුණුවක් තියෙන්න ඕන. රියදුරු රස්සාව කරන මිනිස්සෙක්ට හිතේ පුහුණුව වගේම කයේ පුහුණුවත් හොඳට තියෙනවා. එහෙම නැත්නම් එක මොහොතකට තප්පරයකට බ්‍රේක් කරන්න තරමට හිත වේගවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත ඔස්සේ හැම වෙලාවෙදිම ශරීරය කය අරගෙන යනවා. මේ ධර්ම මාර්ගයත් ඒ වගේම දෙයක් තමයි. කවුරු හරි කෙනෙක් වැඩිපුර ප්‍රමාණයක් මේකට පුරුදු පුහුණු වෙන්න මහන්සි වෙනවා නම් ඒ වැඩිපුර ප්‍රමාණයක් පුරුදු පුහුණු වෙන කෙනා ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියනවා. ධර්මානුකූල ජීවිතයක් කියන්නේ බුදුපහන පත්තු කරන එකම විතරක් නෙවෙයි. මිනිස්සු සමහර වෙලාවට හිතන්නේ අපි දැහැමිව ජීවත් වෙනවා ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියන එකට බුදුපහන පත්තු කරනවා නම් මල් ටික පූජා කරනවා නම් බුදුන් වඳිනවා නම් ඒක තමයි ධර්මානුකූල ජීවිතය කියන්නේ. නමුත් ඒකම විතරක් නෙවෙයි. ඒක මූලික අවස්ථාව. ඒ මූලික අවස්ථාව තුළ හැමදාම ජීවත් වෙන්න නරකයි. ඒ කියන්නේ බුදුන් වඳින එකම විතරක් කරලා ඉන් එහාට දෙයකට යන්නේ නැත්නම් බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය කාටවත් ගන්න බෑ. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ අනෙක් ගුරුවරුන්ගේ ශාසනවලට වඩා විශේෂයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ශාසනයක්. අනිත් ශාස්ත්‍රෝවරු ඇසුරු කරාට එයාලගේ පොතපත කියවුවට ජීවිතය පිළිබඳව ඉගෙන ගන්න අවශ්‍ය කරන දේවල් ඒ වගේ ලොකුවට නැහැ. ඒත් බුද්ධ ශාසනයක් ඇසුරු කරන කෙනෙකුට ජීවිතය පිළිබඳව විශේෂ පැතිවලින් ඉගෙන ගන්න පුළුවන්. බුද්ධ ශාසනය ඇසුරු කරන කෙනා, ඒ කියන්නේ බණ දහම්, ගුණ දහම් පූර්ණය කරන කෙනා ජීවිතය පිළිබඳව මෙතෙක් නොහිතපු පැතිකඩයන් ඔස්සේ හිතන්න පටන් ගන්නවා. ජීවිතයේ තියෙනවා අපිට කල්පනා වෙන්නේ නැති පැති කීපයක්. ඒ කල්පනා නොකරන, කල්පනා නොවන පැති වලින් එක පැත්තක් තමයි පින්වතුනි ජීවිතය ලෙඩ වෙනවා කියන එක. ජීවිතය ලෙඩට වැටෙනවා, ජීවිතයට ලෙඩ උරුමයි, රෝගයන් උරුමයි කියලා ජීවිතය ගැන ඒ පැත්තෙන් අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා අඩුයි. තව පැත්තක් තියෙනවා. ජීවිතය කියන්නේ වයසට යන එක මුල් වෙච්ච දෙයක්. මේ පරිසරය තුළ වේගෙන් ගෙවෙන වස්තු අතරත වේගෙන්ම ගෙවෙන දේවල් තියෙනවා. ඒ වේගෙන් ගෙවෙන දේවල් අතරත වැඩිම වේගෙන් ගෙවෙන්නේ ශරීරය, ජීවිතය. මේ ඉරහඳ යට අපි ඉපදුන මැරුණ වාර කොච්චරද දන්නේ? ඉරේ ආයුෂ තාම ගෙවෙනවා, හඳේ ආයුෂ තාම ගෙවෙනවා. ඒ ඉරේ ආයුෂ, හඳේ ආයුෂ තවම ගෙවෙද්දී අපි ජීවිතය කෝටි ප්‍රකෝටි වාරයකට වඩා ගෙවලා දාලා තියෙනවා. ඒ නිසා සිහිය උපදවන්න ඕන මේ ජීවිතයට ලැබුණ දේවල් වලින් වේගෙන්ම ගෙවෙන දේ තමයි තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබුණ ආයුෂ. එක මොනතරම් වත්පොහසත්කම් තිබුණත් තමන්ට ආපිට දශමකින්වත් අදින්න බෑ. ගෙවුණ ආයුෂ ආපිට දශමකින්වත් තමන්ට අදින්න බෑ. ආයුෂ ගෙවෙනකොට නිකම්ම තනියෙන් ගෙවිලා යනව නෙවෙයි. ආයුෂ ගෙවෙන්නේ තව දේවල් ජීවිතයට අයිති වෙච්ච ඒවත් අරගෙන තමයි ගෙවෙන්නේ.
ආයුෂ ගෙවෙනකොට ජීවිතයේ තියෙන හයිය හත්තිය, ශරීරයේ තියෙන හයිය හත්තිය නැති උනේ නිකන් නෙවෙයි ආයුෂ ගෙවුන හින්දා. ආයුෂ ගෙවෙන්නේ ජීවිතයේ තියෙන හයිය හත්තියත් ගෙවා දාන ගමන්මයි. එතකොට මේ ලෝකයේ තුල වේගෙන්ම ගෙවෙන දේ ආයුෂ. ඒ ආයුෂ ගෙවෙන ජීවිතය ගැන Tamanට අවබෝධ වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට විතරයි. ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්ගේ විශේෂත්වය මේ ජීවිතයේ මිනිස්සු ස්වභාව ධර්මයට මුහුණ දෙන වෙලාවල් වලදී ප්‍රකට වෙනවා. අපිට ගොඩාක් වෙලාවට ඉවස ගන්න බැරි තැන් තියෙනවා ජීවිතේ. අන්න ඒ ඉවස ගන්න අමාරු තැන් යම් කෙනෙක් ඉවසනවා නම් ඒ ඉවසන්නේ ධර්මයේ පිහිටෙන්. සමහර වෙලාවට අපිට ජීවිතයේ තියෙනවා ඕනෑවට වඩා කේන්ති යන තැන්. ඒ කේන්ති යන තැන්වල සාමාන්‍ය උදවිය එන වේගෙට කේන්තිය පිට කරනවා. ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් එන වේගෙට කේන්තිය පිට කරන්නේ. ධර්ම ශ්‍රවණය කරන කෙනා හැම වෙලාවෙදිම කේන්තිය එනකොට දැනගන්නවා එන්නේ කේන්තිය කියලා. එයා අර එන වේගය හැම වෙලාවෙදිම බාල කරනවා. එන වේගය බාල කරනකොට සිද්ධ වෙන්න තියෙන විපත්තිය, සිද්ධ වෙන්න තියෙන නරක කරදරය අඩු වෙනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුගේ ජීවිතය එහෙනම් හැම පැත්තකින්ම වෙනස් වෙනවා. ඒ තමයි නොහිතන පැති හිතලා ඒ පැතිවලට අදාළව හිත ජීවිතය සකස් කරගන්නවා. එනිසා මේ මනුස්ස ජීවිතය වටිනම තැන Tamanට බණ අහන්න හම්බ වුණා. වෙනතනක් මේ විදිහට හම්බ වෙන්නේ නැහැ ධර්ම ශ්‍රවණය කරන්න, ජීවිතේ තේරුම් ගන්න. දේව ආත්මවලට කොච්චර ගිහිල්ලා ඉපදුනත් ජීවිතේ තේරුම් ගන්න බෑ. දෙවියෝ උපදින විදිහටම තමයි චුත වෙන වෙලාව දක්වාම ඉන්නේ. ඒ නිසා උපදින විදිහටම චුත වෙන වෙලාව දක්වා ඉඳින්දී වයසට යනවා කියන එක ගැන කොච්චර කියා දුන්නත් දෙවියන්ට ඒක තේරෙන්නේ නැහැ. ඊතා කලාතුරකින් සීමිත පිරිසකට හැරෙන්නට දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ ඊටාම අඩුයි. ප්‍රාර්ථනා ශක්තියකට කුසල ශක්තියකට බුදු කෙනෙක්ගේ දවස වගේ අවබෝධ කරන් සෝවාන් ඵලාදී මාර්ගඵල ලැබුවත් දෙවියන්ට ඒතනට එන්න තියෙන ඉඩ අඩුයි. මොකද අර වස්තුකාම ක්ලේශකාම දෙවියන්ගේ හිත් තුල වැඩි. මනුස්ස ලෝකේ අපි ඉපදුනාට පස්සේ බලන්න අපි කොච්චර මේ ලැබුණ ටිකට වහවැටිලා තියෙනවද කියලා. කොයිතරම් අපි නැවත නැවත ඇහුවත් මේ ටික අතෑරෙනවා කියන එක අපිට වැටහෙන්නේ නැහැ. අවබෝධයට යන්නේ නැහැ. එතකොට ඒක තමයි වස්තුකාමය, ඒක තමයි ක්ලේශකාමය. ඒ වස්තුකාමයට හිත වැටුණට පස්සේ හිත මෙගොඩට ගන්න බෑ. ඒ වගේ තියෙන ඇත්ත මොනතරම් කියා දුන්නත් හිතට ඒක වැටහෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් උදවිය මැරෙන්නේ අන්තිමට අල්ලගත්ත ටිකක් හිතේ තියාගෙන. ජීවිතේ කොච්චර පින්දහම් කරගත්තත් අල්ලගත්ත ටික මැරෙන මොහොතේදී අත්තරින්න ඕනේ කියන කල්පනාව ජීවත් වෙලා ඉන්න ටිකේ හුස්ම ටික වැටෙන ටිකේ සිහි කරේ නැතොත්, තේරුම් ගත්තේ නැතොත් අන්තිමට අසරණ වෙනවා. අන්තිමට අසරණ වෙනවා. ඒ නිසා ජීවත් වෙන ටිකට හිතන්න ඕන. හුස්ම ටික යන වෙලාවේදී ඒ මොහොතේදී මම මේ ටික අල්ලගෙන යන එක නරකයි. සංසාරයේ දිග්ගැස්සෙන්නේ හැම තැනම හුස්ම ගියේ ඒ ලැබුණ ටිකත් එක්ක හිත වහවට්ටගෙන. හැම තැනදීම හුස්ම ගියේ එහෙම. තිරිසන් ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්මතල ඒ හැම තැනදීම හුස්ම ගියේ එහෙම. බ්‍රහ්මතලවල බ්‍රහ්ම දේවතාවෙක්ගේ ආයුෂ අවසාන වෙනකොට බ්‍රහ්මත්වයෙන් පිරිහීම පිළිබඳව එයාට දුකයි. එයාගේ ආයුෂ එතනින් පිරිහෙන්නේ අතන පිළිබඳව ලෝභ තෘෂ්ණාව, ලෝභය හදාගෙන හුස්ම ගියොත් ලෝභයට අදාළව හැදෙන උපත හොඳ උපතක් නෙවෙයි. ලෝභය කියන්නේ අකුසලයක්. දේවත්වයන් වල ඉන්න අය චුත වෙන්නේ ඒ විදිහට. අර ලැබිලා තියෙන දේවත්වය නැති වෙන එකක් කියන එක ගැන අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මනුස්ස ජීවිතේ අපි හිතන්න ඕන මේ ලැබුණ මනුස්ස ජීවිතය කියන්නේ අවසන් වෙන එකක්. මේ ලැබුණ මනුස්ස ජීවිතය ඉවර වෙන එකක්. තැනක් නොතැනක් කියන්න බෑ. වෙලාවක් දවසක් කියන්න බෑ. සමහර වෙලාවට අසුබම දවසක, අසුබම වෙලාවක, අසුබම තැනකදී මේකේ වැඩ කටයුතු ටික අවසන් වෙන්න පුළුවන්. එහෙනම් ජීවිතය ගැන හොඳට තේරුම් ගන්න ඕන. යන වෙලාවට කිසිම දෙයක් හිතේ පටව ගන්න එපා.
හොඳ සිහි කල්පනාවෙන් තමන්ගේ ආයුෂ ශක්තිය ඉවර වෙනවා කියලා දවසක් පාසා හිතන්න පුරුදු පුහුණු වුණොත් හුස්ම ටික යන වෙලාවේ හොඳ සිහි කල්පනාවෙන් තමන්ට මැරෙන්න පුළුවන්. ගොඩාක් උදවිය පින්දහම් කොච්චර කරගත්තත් මරණයේදී පින්වතුනි පරාජිත කෙනෙක් විදිහට මරණයටපත් වෙන්නේ. අවසාන වෙලාවේදී තමන්ට මේ ලැබුණ තමන් ජීවත් වුණ ටික තමන්ගේ හිතින් ගලව ගන්න බැරි බරපතල තෘෂ්ණාවක් හිතේ තියෙනවා. ඒ තෘෂ්ණාවෙන් තමයි මරණයටපත් වෙන්නේ. ඒ තෘෂ්ණාවෙන් මරණයටපත් වුනහම හිත සකස් වෙනවා ඒ කල්පනාවන් වලට අදාළව නැවත පිරිමහන තැන්. තිරිසන් ලෝක, പ്രേත ලෝක, නිරය ඒ අවසාන වෙලාවේ ඇති වුණ අකුසල කල්පනාවට පිරිමහන්න ලැබෙන තැන්. ආන්නේ නිසා දරුවෙක් මල්ලෙක් ගියක් දොරක් ගැනවත් හිතන්න එපා. ඒවා Tamanට ලැබුණා. Taman ඒවා පාවිච්චි කරා. Taman ඒවත් එක්ක ජීවත් වුණා. දැන් ඒවා Tamanට ඇති. ජීවිතේ කල වයස වැඩිපුර ගත වෙන කාලේ Tamanට දැනෙනකොට ඒ කියන්නේ මම දැන් ඉස්සරට වඩා වයසයි කියන හැඟීම එනවා. අන්න ඒ හැඟීම එනකොට කල්පනා කරන්න ඕන මේවා මට ලැබුණා. මම මේවත් එක්ක ජීවත් වුණා. දැන් මේවා මට ඇති. දැන් මේවා මට ඇති. පුළුවන් කාලේ හිතේ ශක්තිය තියෙන කාලේ දවසකට දෙතුන් වරක්වත් හිතන්න ඕන දැන් මේවා මට ඇති කියලා. ලෙඩ ඇඳට වැටුණට පස්සේ බෑ. ලෙඩ ඇඳට වැටුණට පස්සේ අර ඇති කියලා හිතන්න ඕන පැති ඕනෑවට වඩා වැඩියෙන් හිතෙනවා. කරපු නොකරපු තැන් අඩුවෙන් වැඩියෙන් කරපු තැන් ඒවා ඕනෑවට වඩා වැඩියෙන් හිතෙන්න ගන්නවා. ඒ නිසා ලෙඩ ඇඳට වැටෙන්න කලින් තමන් හිතන්න ඕන මම පුළුවන් ටික කරා. අපි කාටවත් 100% ඉවර කරන්න බෑ. අපි කාටවත් 100% කරලා ඉවර කරන්න බෑ. එහෙම බලාපොරොත්තු හදාගන්නත් එපා. ධර්ම ශ්‍රවණය කරලා දැනගන්න අපිට කරන්න පුළුවන් ලැබුණ ආයුෂ ටික තියෙනකන් විතරයි. මිනිස්සු ගොඩක් කනගාටු වෙන්නේ 100% කරගන්න බැරි වුණා කියලා. ඇයි? ස්පාසුවක් නැතුව දුවන දිවිල්ලක් නෙමෙයි තියෙන්නේ. මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, පණ ටික ඉවර වෙනවා. ඒව ගැන කිසිම කල්පනාවක් නැතිව ස්පාසුවක් නැතුව දුවන ජීවිතයක් තියෙන. ඒකයි අන්තිම වෙලාවේ කරගන්න බැරි වුණ කොටස ගැන කනගාටු වෙලා මැරෙනවා. ළඟ නැති ටික ගැන හිතලා මැරෙනවා. ඇයි? ජීවත් වෙනකොට ජීවත් උනේ නෑ මේ ටික මට නැති වෙනවා කියන කල්පනාවෙන්. හොඳ කමටහන. දවසේ වැඩපළ කරනකොට දවසේ කොච්චර දේවල් අපි අසුරු කරනවද නැති වෙන දේවල්. අපේ අතට එක දෙයක්වත් අහුවෙන්නේ නැහැ ස්ථාවරව පවතින දේවල්. අතට ගන්න කණ්ණාඩි කුට්ටමේ ඉඳලා ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන් දේවල් තමයි නිතර අතපත ගෑවෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන් දේවල් නිතර අතපත ගෑවෙන්නේ. එතකොට දවස පුරාවට අතපත ගන්න ඇසුරුනිසුරු කරන දේවල් වලින් එකක් දෙකක් පිළිබඳවවත් තමන්ගේ හිත පුරුදු කරොත් මේ ටික මම පාවිච්චි කරාට මේ ටික මට නැති වෙනවා කියලා. ඒක හොඳ සම්මා සංකප්පයක්. ඒක හොඳ කල්පනාවක්. යෝනිසෝ මනසිකාරයක්. ඒ කියන්නේ දවසකට වරක් ඒ කෙනාට හිතෙනවා තමන් නැති වෙනවා කියලා. තමන්ට අහිමි වෙනවා කියලා. එතනදී ඒ தത്വයටපත් වෙනකොට කිසිම වේදනාවක් නැතුව තමන්ට අර ධම්මික උපාසක මරුණා වගේ මැරෙන්න පුළුවන්. ධම්මික උපාසකගේ මරණය වාසනාවන්තයි. අපි සාමාන්‍යයෙන් වාසනාවන්ත මරණයක් කියලා කියන්නේ රෑ හීනෙන් මැරුණා කියලා ආරංචි වෙනවා. කවුරු හරි කෙනෙක් හීනෙන් මැරුණා කිව්වොත් අපි කටපුරා කියනවා ඒක පුදුම වාසනාවන්ත මරණයක් කියලා. ඒත් අපි එහෙම කියන්නේ නැහැ. මිනිස්සු එහෙම කිව්වට අපි එහෙම කියන්නේ නැහැ. නිින්දෙන් මැරෙන එක, හීනෙන් මැරෙන එක අවදානම්. හීනෙන් බුද්ධ රූපය පේන්නේ නැහැ. හීනෙන් දානයක් මානයක් දුන්න එකක ඡායාවක්වත් Tamanට පේන්නේ නැහැ. හීනෙන් බෝධි පූජාවක් තියෙන එකක් පේන්නේ නැහැ. බුදුන් වඳින තැනක් පේන්නේ නැහැ. හීනෙන් එහෙම දේවල් පේනවා නම් පේන්නේ හරි කලාතුරකින්. හීනෙන් පේන්නෙම හිතට ඇලුන වස්තු. හීනෙන් දකින්න කෙනෙකුට ඒ හීනවල තියෙන්නෙම හිතේ ඕනෑවට වඩා දාගෙන තිබුණ, දාගෙන තියෙන දේවල්. කාම ලෝකයට අදාළ දේවල්. හීනෙන් මැරෙන එක භයානකයි. ඒ නිසා යම්කිසි වෙලාවක තමන් මැරෙනවා නම්, හුස්ම යනවා නම්, හුස්ම යන්න ඕන දවසක් හරි කුසල චේතනාවක් උපද්දවපු දවසක් මැරෙනවා කියලා හිතමින් හිටපු වෙලාවක් තියෙනවා නම් ඒ මරණය ශ්‍රේෂ්ඨයි. ඒ නිසා යම් කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් මම මේ අතපත ගාන්නේ නැති වෙන ටිකක්.
මම මේ අතපත ගානේ දුරස් වෙන ටිකක්. මම මේ ඇසුරු කරන්නේ අහිමි වෙන ටිකක්. දවසට බුදුන් වැඳලා හරි විනාඩි 2-3ක් කල්පනා කරනවා නම් මතු බුද්ධ ශාසනයක හරි නැතිවීමේ ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන්. මම මේ ඇසුරු නිසුරු කරන්නේ නැති වෙන ටිකක් කියන කල්පනාව Tamanට පුහුණු වෙනකොට එතන අනිත් පැත්තෙන් පුහුණු වෙනවා අනාත්ම ලක්ෂණය. නැති වෙන ටිකක් කියන කල්පනාව තුළ තියෙන අනිත්‍ය ලක්ෂණය මේ ටික නැති වෙනවා කියන කල්පනාව ගොඩ නැගෙනකොට අනෙක් පැත්තෙන් පුරුදු පුහුණු වෙනවා. එහෙනම් අයිති නෑ. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය. එතකොට කවුරු හරි කෙනෙක් ධර්මය හිතට පුහුණු කරන්නේ නැතුව නිවන් දකින්න බෑ. ඒක යම් වාර ගානක් හිතට වටව ගන්නවද ඒ වාර ගානේ තරමට Tamante අවබෝධය හිතට ලැබෙනවා. ඒ නිසා හොඳට කල්පනාවෙන් ජීවත් වෙන්නේ තමයි ජීවිතය කියන්නේ හුස්ම ටික කියලා කියන්නේ ඕනම වෙලාවක Tamanගෙන් අහිමි වෙන්න පුළුවන් දෙයක්. ඒක සමහර වෙලාවට ආරක්ෂාව උපරිමෙන්ම තියෙන වාහනයක යද්දි වෙන්න පුළුවන්. ආරක්ෂාව ඕනෑවටත් වඩා තියෙන තැනකදී වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ අහිමි වෙන එකක් නිසා ඕනෑවට වඩා ආරක්ෂාව තියෙන තැනකදී වුණත් ඒකට අහිමි වෙන්න පුළුවන්. ඒක නැති වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතානුස්සතිය. ඒක තමයි ජීවිතය පිළිබඳ කල්පනා කරන්නේ. ඒක තමයි යෝනිස්සෝ මනසිකාරය. ඒ එක පැත්තකින් හරි තමන් පුරුදු පුහුණු කරගන්නට ඕන. මේ ජීවිතය පිළිබඳව හැදෙන තෘෂ්ණාව තමන් අයින් කරන්න, ඈත් කරන්න. ඒ තෘෂ්ණාව අයින් කරගන්න බැරි වුණොත් සසර උපදින එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්ස ජීවිතය සුගතිය, සුගතිගාමී තැන්වල හොඳම සුගතිය තමයි මනුස්ස ජීවිතය කියලා කියන්නේ. මෙතන Tamanට පින්කුසල් වඩන්න අවශ්‍ය කරන සියලුම පරිසරය මේ කාලය තුළ නිර්මාණය වෙලා තියෙනවා. දුප්පත් කෙනෙක් වුණත් පොහොසත් කෙනෙක් වුණත් ඒකට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික අපිට මේ පරිසරයේ තියෙනවා. ඒකට පුළුවන් ඒ අඩුම කුඩුම එක්ක හිතගත හසුරවන්න පුළුවන් ජීවිතයක් අපි හැම කෙනෙක්ම ලබලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතයට වටිනකමක් දෙන්න ඕන. මේ ජීවිතයට වටිනකමක් දෙන්න පුළුවන්කම තියෙන්නේ Taman මේ ජීවිතෙන් ප්‍රයෝජන ගන්න තරමට. ඒ ප්‍රයෝජන ගැනීම මෙලොවට විතරක් පවතින දේවල් වෙන්න හොඳ නැහැ. ජීවිතෙන් ප්‍රයෝජන ගන්න අපි මේ ජීවිතෙන් අරගත්ත ප්‍රයෝජන ලෞකික ජීවිතයට විතරක්, ඒ කියන්නේ මෙලොවට ඉන්නකම් විතරක් පවතින දේවල් වෙන්න හොඳ නැහැ. ජීවිත ගැන ගොඩක් හිතලා බැලුවොත් ජීවිතෙන් ගත්ත ප්‍රයෝජන ගොඩක් දේවල් තියෙන්නේ ඉන්න ටිකට විතරයි. එතනින් එහාට අඩුයි ජීවිතෙන් ප්‍රයෝජන ගත්තයි. ඒ නිසා පුළුවන් තැන ධර්ම ශ්‍රවණය කරන්න, පුළුවන් තැන පින් දහම් කරන්න, පුළුවන් තැන බුදුන් වදින්න, පුළුවන් තැන දානමාන දෙන්න, පුළුවන් තැන්වලදී මේ ජීවිතෙන් තමන් යන තැනකට ප්‍රයෝජන ගන්න ඕන. රජගහනුවර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නකොට දවසක් භාග්‍යවතුන් වහන්සේ උදේම මහා කරුණාවෙන් ලෝකය බලද්දී චණ්ඩාල කුලේ වයෝවෘද්ධ ගැහැණියක් දැක්කා. චණ්ඩාල කියන්නේ සැඩොල් කුලේ. සැඩොල් කුලය කියලා කියන්නේ ඉන්දියාවේ කුල ක්‍රමයන් අතරත පල්ලෙහාම කුලය. කිසිම කෙනෙක් සැඩොල් කුලයේ කෙනෙක්ව ඇහැ ගැටෙනවටවත් කැමති නැහැ. මිනිස්සු අතර හැමදාම කුල ක්‍රමයේ තියෙනවා. ඒක ලෝකේ හැමතැනම එහෙම තමයි. කුල ක්‍රමය කියන එක පවතිනවා. එතකොට මේ සැඩොල් කුලේ ඉපදුන ගැහැණියක් බුදුහාමුදුරු දකිනවා. නිවන් දකින්න වාසනාව නැහැ. ඒ වුණාට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න ඇයිගේ හිතට පුළුවන්කම තියෙනවා කියලා දැක්කා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ ගැහැණිය අද දවස ඉවර කරන්නේ අද දවස විතරයි ඇයට ජීවත් වෙන්න ලැබෙන අන්තිම දවස. අදින් පස්සේ ඇය එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නයේ කැටුව පිණ්ඩපාතේ වඩින ගමන් මේ ගැහැණිය එන ඉදිරියට, ඒ ගැහැණිය එන මාර්ගයට බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින්න තීරණය කළා. මේ සැඩොල් කුලේ වයෝවෘද්ධ ගැහැණිය හැරමිටියක් ගගහා කොන්ද පහත් කරගෙන හරි අමාරුවෙන් භාග්‍යවතුන් වහන්සේ වඩින පාරේ මේ ගැහැණියත් එනවා ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ මූණට මූණ ඉන්න සලස්වලා බුදුරජාණන් වහන්සේ මග නැවතුණා, නතර වුණා. අර වයසක අම්මට දැන් එක පැත්තකින්වත් යන්න හිතෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හරි ඉදිරි පිට නතර වෙලා ඉන්නවා. මහමුගලන් මහරහතන් වහන්සේ අර පිරිසෙන් එළියට ඇවිල්ලා අර ගැහැණිය ළඟට ගිහිල්ලා කිව්වා, ඔබ මේ ඉදිරි පිට ඉන්න කෙනාට එකපාරක් හරි වඳින්න කිව්වා. මේ ඉදිරි පිට ඉන්න කෙනාට එකපාරක් හරි වඳින්න කිව්වා. යම් කෙනෙක් වන්දනමාන කරන්න හුරුතාවයක් නැත්නම් එයාව පුරුදු කරන එක කල්යාණ මිත්‍රත්වය.
නැතුව මේ බුදුහාමුදුරුවන්ට වන්දලා 아무තු දෙයක් ලබන්න නෙවෙයි. මොගලන් මහරහතන් වහන්සේ දන්නවා බුද්ධ වන්දනාව තුල කොච්චර ආනිසංසයක් තියෙනවද කියලා. ඒ නිසා මේ ගැහැණියට කිව්වා බුදුහාමුදුරුවෝ පිළිබඳව ශ්‍රද්ධාව උපදවාගෙන එක වරක් හරි භාග්‍යතුන් වහන්සේට වඳින්න කිව්වා. ලේසි පහසු කෙනෙක් නෙවෙයි කිව්වා ඔබ ඉස්සරහව ඉන්නේ. අර ගැහැණිය ඇස් දෙක ඇරලා බලනවා බුදුරජාණන් වහන්සේ දිහා. බුදුහාමුදුරුවෝ දිහා බලන ඕනම පින්වන්තයෙක්ට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ප්‍රසාදය දුටු පමණින්ම ඇති වෙනවා. ඔය දේවදත්තල වගේ නරක කරපු මිනිස්සුන්ට හැරෙන්න ඒගොල්ලන්ට එහෙම ශ්‍රද්ධාවක් හදාගන්න බැරි වුණා. බුද්ධ රූපයට වෛරම බැඳා. බුද්ධ රූපයට වෛරම බැඳා දේවදත්ත. බුද්ධ රූපයට වෛරම බැඳා මාගන්ධිය. බුද්ධ රූපයට වෛරම බැඳා චින්චවාන විකාවිය. ඒගොල්ලන්ට එහෙම ශ්‍රද්ධාවක් හදාගන්න බැරි වුණා. මොකද්ද පවකට හිත සකස් වෙලා තිබුණේ බුද්ධ රූපයට වෛර කරන තැනකටපත් වෙලා. මැරෙන තුරුත් බුද්ධ රූපය පිළිබඳව හදාගෙන තිබුණු වෛරය අවර කරගත්තේ නැහැ. එයා දන්න නොදන්න කෙනෙක් වුණත් බුද්ධ රූපය පිළිබඳව වෛරය හදාගත්තොත් ඒක සුළුපටු පාපයක් නෙවෙයි. ඒත් මිනිස්සු හදාගන්නවා. බුදුහාමුදුරුවන් අපි හිතන්නේ ගෙවල් වලින් දොට්ට දාන්නේ බල්ලෝ බලල්ලෝ විතරයි කියලානේ. ඒ වුණාට නෑ. සමහර මිනිස්සු ගෙවල් වලින් බුදුහාමුදුරුවන්වත් දොට්ට දානවා. ඒ දොට්ට දාලා බල්ලෝ බලල්ලෝ ගෙනihin දාන තැනටම තමයි ගෙනihin දාන්නේ. කනක් කැඩුනම නාහි පොඩ්ඩක් කැඩුනහම අතේ පැත්තක් කොස්ස වැදිලා කැඩුනහම මොනවා හරි එහෙම ඩැමේජ් එකක් බුදු පිළිමට වුණාට පස්සේ අර බල්ලෝ බලල්ලෝ ගෙනihin දාන තැනටම ගෙනihin දානවා. බල්ලෝ බලල්ලෝ ගෙනihin දාන්නේ පන්සලටනේ. එතනටම තමයි බුද්ධ රූපයත් ගෙනihin දාන මිනිස්සු. ගෙනත් දාන කෙනා හොයාගන්න බෑ. එතන පැහැදිලිව තමනොත් දන්නවා. බල්ලෝ බලල්ලෝ ගෙනihin දාන කොටත් ගෙනihin දාන්නේ හොරාට. බුද්ධ රූපය ගෙනihin දාන කොටත් ගෙනihin දාන්නේ හොරාට. ඒ බුද්ධ රූපය gedara තිබුණොත් gedarට හොඳ නෑ කියන කල්පනාව නොදැනුවත් කමට එනවා. එහෙමනම් අනුරාධපුර පොළොන්නරු පැති තමයි විනාශ වෙලම යන්න ඕන. මොකද හිටවල පිහිටවල තියෙන බුද්ධ රූප ගොඩක් ඒ වගේ ඇහැ නාහේ අතපය නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ රූපයට පොඩි හරි විකෘතියක් වෙලා තියෙනවා නම් එතන ඒක gedarට වස් gedarට දොස් කියලා. ඒ නිසා වස් දොස් යන්න ඕනේ කියලා අරතරන් කාලයක් වැඳපු බුදුහාමුදුරුවන්ව රෙදිපාංකඩ කෑල්ලකවත් ඔතන් නැතුව කාටත් හොරා ගිහිල්ලා ගන්ටාර කුරුණක් අස්සේ බෝධින් වහන්සේ නමක් අස්සේ තියලා කාටත් හොරා පන්සලෙනුත් පිටත් වෙලා එනවා. බුද්ධ රූපේ පින්වතුනි කැඩි කැඩි බිඳි බිඳි පාවිච්චි කරත් බුද්ධ රූපේ කවදාවත් වස් වදින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අදටත් මේ තුන් ලෝකේ මහා ආඥා ශක්තියක් පවතින කෙනා. දෙවියන්ගේ බබුන්ගේ වන්දනාව අදටත් බුදුහාමුදුරුවන්ට සිද්ධ වෙනවා. මනුස්ස ලෝකේ මිනිස්සු රුවන්වැලි සෑයට දහස් ගාණක් මිනිස්සු වඳිනකොට මල් පූජා කර කර දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල දෙවිවරු සිළුමිණ සෑයට වඳිනවා. එනිසා බුදුහාමුදුරුවෝ වස්දොස් ඇති රූපයක් කියලා හිතන්න එපා. ඒ හිතනකොටම ඒ රූපය පිළිබඳ දන්නේ නැති වුණාට යටින් කේන්තියක් බයක් ඒ රූපය පිළිබඳ හැදෙනවා. හැදුනට පස්සේ ඒක මිනිස්සු අයින් කරනවා. එතකොට මොගලන් මහරහතන් වහන්සේ කියනවා මේ ඔබ ඉදිරි පිට ඉන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි ශ්‍රේෂ්ඨතර මිනිසෙක් මිනිසුන් අතර උතුම්ම කෙනා. ඒ නිසා වඳින්න කියලා අර ගැහණියට කිව්වා. බුදුහාමුදුරුවෝ දුටු පමණින්ම ඇගේ හිතේ ශ්‍රද්ධාව ඇති වුණා. ඒක හිත ඇතුලේ තියෙන දෙයක් ශ්‍රද්ධාව. සංසාර ජීවිතවල බුද්ධ ශාසනවල පුරුදු කරන්න ඕන. කාගේ වචන වලටවත් අහු වෙලා කාගේවත් වචන වලට අහු වෙලා ශ්‍රද්ධාව පළුදු කරගන්න එපා. ශ්‍රද්ධාව මැරෙන මොහොත දක්වාම එක පමණින් හෝ ඊට වඩා වැඩියෙන් හෝ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව තමයි බුද්ධ ශාසනවල ඉපදුනහම ඒ ශාසනයෙන් වැඩ ගන්න ශ්‍රද්ධාව තමයි Tamanට ලැබෙන ඉවර. එනිසා මේ ගැහණියට වඳින්න කිව්වට පස්සේ ඇය බුදුහාමුදුරුවෝ දිහා බලලා අත් දෙක එකට එකතු කරලා වන්දනා කළා. ඒ රූපය ඒ ශ්‍රද්ධාව හිතෙන් මැකුණේ නෑ. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනවත් එක්කම ඇය මගේ ඇරලා උන්වහන්සේ ඉදිරියට වඩිනකන් අර මහලු ගැහණිය බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්න ඇයට බුද්ධ රූපේ හිතෙන් මැකෙන්න කලින් ජීවිතෙන් අයින් වෙලා යන්න සිද්ධ වුණා. බුදුහාමුදුරුවෝ එතනින් වැඩම කළා මහ වෙලාවක් ගියේ නෑ. ඇයගේ ජීවිතය අවසන් වුණා. මරණයට ලක් වුණා. හදිසි මරණයක් ඇයට සිද්ධ වුණා නොහිතන වෙලාවක අතරමඟ මහ පාරදී. මරණයටපත් වෙනවත් එක්කම අන්තිම වෙලාවේ ඇගේ හිතේ තිබුණේ බුදුහාමුදුරුවෝ පිළිබඳව කල්පනාව.
බුදුරජාණන් වහන්සේ වඳින්න යනවා කියලා එළියට බැහැලා ඒ චේතනාවෙන් ගිය උදවියටත් දිව්‍ය ලෝක සැප ස්වර්ග සැප ලැබුණා. විමානවත්වයේ තියෙනවා. වැටකොළු මල් දෙකක් අතේ තියාගෙන බුදුන් වඳින්න යන ගැහණිය, චෛත්‍ය වඳින්න යන ගැහණිය. චෛත්‍ය වඳින්නට කලින්, චෛත්‍යයට ලං වෙන්න කලින් අතරමඟ වැටකොළු මල් දෙක විසි වෙනවා. ඇගේ ජීවිතය අහවර වුණා. ඒ චේතනාව තිබුණේ, කල්පනාව තිබුණේ බුදුන් වඳින්න යනවා කියන එක. ඒ චේතනාවෙන් මැරුණ ඇය සුගතියට යනවා, ස්වර්ගයට යනවා. ඒ නිසා මේ ගැහණිය හුස්ම ටික යනවත් එක්කම නිින්දෙන් ඇහැරෙනවා වගේ. මහ වෙලාවක් කියන්නේ නිින්දෙන් ඇහැරෙන. නිින්දෙන් ඇහැරෙනවා වගේ, හීනෙක ඉඳලා ඇහැරෙනවා වගේ ඊළඟ ප්‍රතිසන්දිය දිව්‍ය තලයක පරිවාර දේවතාවියන් අතරත බොහොම ආකර්ෂණීය ඇති දේවතාවියෙක් විදිහට උපදිනවා. යන ඕනම තැනක ආකර්ෂණය Tamanට ලැබෙන්නේ පිනත් එක්ක. තිරිසන් ලෝක ගත්තත් තිරිසන් ලෝකවලත් හැම සතාම ආකර්ෂණීය නැහැ. බල්ලෝ බලල්ලෝ ගත්තොත් හැම සතෙක්ම ආකර්ෂණීය නැහැ. ආකර්ෂණීයත්වය ඇතිව උපදින්න සසර පින උපකාර වෙනවා. ඒ නිසා තමයි දන් දෙන්න පින් කරන්න කියන්නේ. දානය තුලින් Tamanට ලැබෙන එක දෙයක් තමයි ආකර්ෂණ ශක්තිය. පිරිස අතරත කැපී පෙනෙන ගතිය Tamanට ලැබෙනවා දානය තුලින්. එතකොට මේ දේවතාවියන් අතරත කැපී පෙනෙන ආකර්ෂණීය කෙනෙක් විදිහට ඉපදෙනවා. ඉපදෙනවත් එක්කම ඇයට විශේෂ හැකියාවක් ලැබෙනවා. ඒ තමයි කලින් ජීවිතය බලන්න ඇයට පුළුවන්කම ලැබෙනවා. බැලුවා මනුස්ස ජීවිතයේ ඉඳලා තියෙන්නේ. මනුස්ස ජීවිතයේ හිටපු අය බුදුන් වැඳලා අහවර වෙනවත් එක්කම තමයි හුස්ම ටික ගිහිල්ලා තියෙන්නේ. ඇය බැලුවා Tamanට මේ වාග්ය මේ වාසනාව ලබා දුන්නේ කවුද? මේකට Tamanට පාර කැපුවේ කවුද? බලද්දි දැක්කා මුගලන් මහරහතන් වහන්සේ. බුදුන් වඳින්න කියලා ළඟට ඇවිල්ලා කතා කරලා කිව්වේ මුගලන් මහරහතන් වහන්සේ. ඒ නිසා හිතුවා උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක්. ඒ පිනෙන්නේ මම මේ තරම් සැපක්, මේ තරම් සම්පත්තියක් ලැබුවේ. ඒ නිසා උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයෙක් වුණොත් ඔබ මේ ජීවිතේ තව කෙනෙක්ට ඒ උදවිය මැරුණත් ඔබ වැසුරු කරනවා. ධම්මික උපාසකට තමන්ගේ තැනට එන්න කිය දිව්‍ය ලෝක 6ේම දෙවිවරු වට වෙලා ආරාධනා කළේ නිකන් නෙවෙයි, පින්වන්තයෙක්ෙන්ද. ඒ වගේ උදවිය ඉන්න තැනක ජීවත් වෙන්න ලැබෙන එක වාසනාවක්. ඒ වගේ උදවිය ඉන්න තැනක ජීවත් වෙනකොට අතහිත මොන වෙලාවකදීවත් වැරද්දකට යොමු වෙන්නේ නැහැ. පින්වන්ත මිනිස්සු පින් කරන අයත් එක්ක ජීවත් වෙනකොට අතහිත નિરાයාසයෙන්ම තමන්ගේ පිනට නැවෙනවා. ඒ නිසා බැලුවා මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ පිනට මුල් වෙච්ච කෙනා. උන්වහන්සේ තමයි Tamanට වඳින්න කියලා මතක් කරලා දුන්නේ. නිසා මුගලන් මහරහතන් වහන්සේ ඉන්නේ කොහෙද කියලා බැලුවා. දැක්කා හුදකලාව ගහක් යට හෙවනේ මුගලන් මහරහතන් වහන්සේ නිස්කලංකව වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාට නිස්කලංකව ඒ තැන්වල වැඩ ඉන්න පුළුවන්, බලාපොරොත්තු නැහැ, හිතන්න දේවල් නැහැ. ඒ නිසා නිස්කලංකව වැඩ ඉන්න රහතන් වහන්සේ නමක් ශූන්‍යාගාරයක් ගහක් යට ගහක් මුලක් තෝරගන්න. ඒ කල්පනා කළා පරක්කු නොවි නැවත වතාවක් යන්න ඕන උන්වහන්සේ වඳින්න කියලා. තමන්ගේ විමානෙත් එක්කම මුගලන් මහරහතන් වහන්සේ ළඟට ආවා. මුගලන් මහරහතන් වහන්සේට විතරයි විශේෂ හැකියාවක් තිබුණේ දෙවියන් ඇසුරු කරන්නට. ඒ නිසා දිව්‍ය ලෝකවල ඉන්න ගොඩක් දේවතාවරු මුගලන් මහරහතන් වහන්සේව අඳුරනවා. නිතර දේවචාරිකාවේ මුගලන් මහරහතන් වහන්සේ යෙදුන කෙනෙක්. දෙවියන්ට පුළුවන්කම තිබුණා මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපිට පහසුවෙන් දර්ශනය වෙන්න. ඒක මුගලන් මහරහතන් වහන්සේ ලැබපු භාග්‍යයක්, ලැබපු එර්දියක්. දෙවියන්ට පුළුවන් තමන් ඉදිරිපිට දර්ශනය වෙන්න. හැමෝටම මේක කරන්න බෑ. ඒ නිසා මේ දේවතාවිය විමානෙත් එක්ක මුගලන් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා විමානේ නතර කරලා දේවතාවිය වැඳලා මුගලන් මහරහතන් වහන්සේට වැඳා. වන්දනා කරද්දී ඇහුවා ඔබ කවුද? කොහේ ඉඳන්ද මෙතනට ආවේ කියලා. ඒ වෙලාවේ කිව්වා ස්වාමීනි, දේවත්වයට පත් වෙන්නට පාර කිව්වේ ඔබ වහන්සේ. ඒ පින මට සිද්ධ කරගන්න උදව් කරේ මග කිව්වේ ඔබ වහන්සේ කියලා. ඒ මතක් කරනවා කලින් සිදුවීම. වන්දනා කරලා මුගලන් මහරහතන් වහන්සේට ඇය නැවත පින් සිද්ධ කරගෙන තමන්ගේ විමානට ගියා. භාග්‍යවතුන් වහන්සේ ළඟට මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා මේ සිද්ධිය මේ විස්තරය කිව්වා. එදා ධම්සභා මණ්ඩපය තුල මේ සිදුවීම මුල් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. අපි හැම කෙනෙක්ගේම ජීවිතවල අන්තිමට ඉතුරු වෙන්නේ පින කියන එක විතරයි කියලා භාග්‍යවතුන් වහන්සේ නැවත අවධාරණය කළා.
ඒ නිසා මොනතරම් ධර්ම ශ්‍රවණය කළත් මොනතරම් භාවනා කළත් පින් කරන එක නතර කරන්න එපා. භාවනා කරන ගමන් ධර්ම ශ්‍රවණය කරන ගමන් ජීවිතේ තව තව පින් දහම් කරගන්න පින තමයි Tamanට ඉන්න එකම කල්යාණ මිත්‍රය. සසර උපදින තැන්වල මීට වඩා වැඩි ටිකක් ඔබට තුනුරුවන් වෙනුවෙන් වැය කරන්න කැප කරන්න ලැබෙන්න උපකාර කරන්නේ පින. ඒ නිසා මොගලන් මහරහතන් වහන්සේ මේ කතාව භාග්‍යවතුන් වහන්සේට මතක් කළ හම්බුදුරජාණන් වහන්සේ පින් දහම් කරන්නට කියලා නැවත නැවත අනුශාසනා කළා. ඒ නිසා පින අපි හැම කෙනෙක්ගේම ජීවිතයේ අන්තිමට අපිට ඉතුරු වෙන එක කියලා කල්පනා කරන්න ඕන. ඒක ගෙවෙන බව සිහි තබා ගන්න ඕන. සංසාර ජීවිතයේ අතීත ජීවිතයේ කළ පින මේ ජීවිතේ තමන් මේ ඉවර කරනවා අහවර කරනවා. විශාඛා මහෝපාසිකාව ඒකට කිව්වේ තමන්ගේ මාමණ්ඩිය පුරාණය වළඳනවා කියලා. පුරාණය ඒ කියන්නේ අතීතය භුක්ති විඳිනවා. අපි හැම කෙනෙක්මත් මේ ඉන්නේ පුරාණය වළඳමින්. ඒ කියන්නේ අතීතය භුක්ති විඳිමින්. ඇහැ කන නාසය කියන ඉන්ද්‍රිය ධර්ම ටික ලේසියකට කෙනෙක්ගේ ජීවිතේ පිළිවෙලට පිහිටන්නේ. පින්තුන් ළමාරෝහලට ගිහිල්ලා තියෙනවා නම් නෝනවාට්ටු රිච්චුවේකට ගිහිල්ලා තියෙනවා නම් බලන්න උපදිනකොටම කොච්චර අඩුපාඩුකම් ඇතිව උපදිනවද මේ ලෝකයට ජීවීන්. ඒ නිසා ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික හැම කෙනෙක්ටම උපතින් පිළිවෙලට නිසි විදිහට පිහිටන්නේ. එහෙම යම් කෙනෙකුට පිහිටුවා නම් ඒ පිහිටුවේ පිනට. තිරිසන් ලෝකයකට ගියත් ඒ ටික අඩුපාඩු ඇතිව මොකක් හරි අකුසලයකට තිරිසන් ලෝකයකට ගියත් ඒව අඩුපාඩු ඇතුව යන්න නරකයි. ඒ නිසා මනුස්ස ජීවිතේට අඩුපාඩුවක් නැතුව තමන් ආවේ පෙර ජීවිතයේ පින. ඒ පින මේ වෙලාවේ ඔබ නැවත භාවිත කරන්නේ නැවත පිනකටමයි කුසලයකටමයි. ඒ නිසා තමන්ගේ හිත පිහිටපු මේ ශරීරය අරගෙන ගිහිල්ලා වාඩි කරවලා ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ඒ පිනට තවත් කුසල් සම්පාදනය කරගන්නවා කියන එක. ඒ හින්දා ඉඩකඩ ලැබෙන හැම විටකම දෙවරක් නොසිතා පුළුවන් තරමට පින් කුසල් වඩා. සංසාර ජීවිතයේ උපදින හැම තැනකම නිවන් දකින ජීවිතය දක්වා අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට පින අවශ්‍යයි. සුමනා සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුමනාවනි ගිහි ජීවිතයේ ඉන්න ඇත්තන්ටත් පින අවශ්‍යයි. පැවිදි ජීවිතයේ ඉන්න අයටත් පින අවශ්‍යයි. ගිහි වූද පැවිදි වූද දෙපාර්ශවයේම අය පින් කළ යුතුයි වැඩි වැඩියෙන් කියලා බුදුරජාණන් වහන්සේ සුමනාවට අනුශාසනා කළා. එහින්දා අපිට මොනවා හරි ටිකක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ සංසාරගත වාසනාවට. ඒ වාසනාව තමයි පින කියලා කියන්නේ. ඒ නිසා සසර වාසනා ශක්තියට මේ ජීවිතේ Tamanට ලැබුණ ටික මේ ජීවිතයේ තුලත් ඔබ මිඩංගු කරන්න කැප කරන්න ඕන තවදුරටත් පිනට. ඒ නිසා පින කියන්නේ ජීවිතේ කවදා හරි දවසක Tamanගේ පසුම්බිය තුල ඉතුරුවක් වෙන දේ කියලා හිතන්න ඕන. හැම දවසක්ම අවසාන වෙනකොට Tamanට සතුටු වෙන්නට ඕන මගේ අත් දෙකෙන් මගේ හිතින් අදත් පින්දහම් සිද්ධ කෙරුණ දවසක් කියලා. වැඩියෙන් ලොකුවට කරන්න පුළුවන් කමක් නැත්නම් අඩුම තරමේ බුදුන් වඳින එකවත් මල් පහන් ටික පූජා කරන එකවත් ගෙදර දොරේ සිද්ධ වෙන්නට ඕන. පොඩි වෙලාවකට වුණත් ඒකත් සුළුපටු දෙයක් නෙවෙයි. වැටකොළු මල් දෙකක් අරන් පූජා කරන්න ගිය ගැහණියට පූජා කරන්න කලින් මරණය අත් වෙලා සක්‍ර විමානය තුල සක්‍ර දෙවියන්ගේ වාසභවන තුල උපතට යන්න පුළුවන්කම ලැබුණා නම් බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා රැස් කරගන්න පින මොනතරම් ශ්‍රේෂ්ඨතරයිද. ඒ නිසා පින කියන්නේ දවසේ කල්පනා කරන දේවල් අතරට Tamanට කල්පනා වෙන්න ඕන විෂයක්. හැම පැත්තක් ගැනම දවසේ කල්පනා කරනවා වගේ Taman අතීතයේ තුල කරපු කරන්න බලාපොරොත්තු වෙන පිනක් පිළිබඳවත් නැවත නැවත දවස අවසන් වෙන්න කලින් කල්පනාවේ තියෙන්න ඕන. ඒකට කියන්නේ පින ආවර්ජනය කරනවා කියලා. ඒ නිසා පින ආවර්ජනය කරනකොට පරණ පින් නැවත නැවත පෝෂණය වෙනවා. අලුතෙන් පින් තව තව කරන්න හිතෙනවා. නිවන් දකින මොහොත දක්වාම පින Tamanට කල්යාණ මිත්‍රයෙක් විදියට ඉන්න ඕනේ කියලා හිතන්න ඕන. උපදින සෑම ජීවිතයක්ම පතිරූපදේශ වාසෝච උනොත් තමයි පින්වතුනි අපිට පිනක් දහමක් කරගන්න පුළුවන්. ඒ නිසා මහා ලොකු දියුණු පවුණු රටවල් වල ඉපදුනේ නැහැ කියලා දුක් වෙන්න හොඳ නැහැ.
මේ තමන් ඉපදුන රට බුද්ධ ශාසනයක් පවතින කාලේ තමන් ඉපදුන රට තුල හොඳට පින් කුසල් වඩන්න පුළුවන් වාතාවරණයක් පරිසරයක් තියෙනවා කියලා තමන්ගේ හිත තුල ජීවිතය තුල පින් දහම් රැස් කරගන්න ඕන. ඒ නිසා යම් තැනක ඔබ ධර්ම අවබෝධයටපත් වෙනවාද ඒ කියන්නේ පිනෙහි ස්වභාවය, පිනෙහි ඇත්ත తত্ত্বය, පින තුලත් කරදරයක් තියෙන බව ප්‍රඥායසින් යුක්තව යම් දවසක දකිනවද එදාට ඉබේම පිනක් තමන්ගෙන් ගැලවෙනවා ධර්ම අවබෝධය ලබන මොහොතේදී. එනිසා අද මේ වෙලාවේ පුරා හෝරාවක් ලෞතර බුද්ධ වචනය ශ්‍රවණය කළා පිනෙන් කුසලයෙන් හිත පෝෂණය කරගත්ත පින්වත් ඔබට මේ සංසාර ගමන නිමාවටපත් වෙන යම් තැනක් තියෙනවද? පින් කුසල් පූර්ණේ වන මෝරණ තැනක් තියෙනවද? ඒ පින් කුසල් මෝරණ තැන පූර්ණේ වන තැනදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් පරම සැනසෙල්ල ළඟා කර ගැනීම පිණිස මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා සාදු කියලා නැවත ප්‍රාර්ථනාවක් තබමු. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ටත් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපට සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිර්වාණ සම්පත් අවබෝධ කර ගැනීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනා වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුය.